2026 දෙසැම්බර් 28 මැද පෙරදිග කලාපයේ නිල වශයෙන් ගිනිගත් දිනය. අද දින ඊශ්‍රායලය සහ ඇමරිකාව එක්ව ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක් එල්ල කළා. ඔපරේෂන් රෝරින් ලයන් තර්ජන මැඩලීම සඳහා දියත් කළ මහා මෙහෙයුම. ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යවරයා රට පුරා හදිසි නීතිය ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඇමරිකානු ගුවන් යාන ප්‍රවාහක නෞකා ඉරානයට එරෙහි ප්‍රහාර සඳහා එක්ව ඇති බව තහවුරුයි. ඉෆ්ෆහාන් සහ කරාජ් මිසයිල මධ්‍යස්ථාන ඉලක්ක කර ප්‍රහාර එල්ලවනවා. දරුණු ප්‍රතිප්‍රහාරයක් එල්ල කරනවා. ටෙහෙරානයේ ලෝකයට මනතු වගවීම. ඊශ්‍රායලය පුරා සයිරන් හඬ පැතිරෙනවා. පාසල් සහ ව්‍යාපාරික ස්ථාන සියල්ල වසා දමා ඇත. මේ ප්‍රධාන ඉලක්ක ඊරානයේ න්‍යෂ්ටික යටිතල පහසුකම් සහ දිගුදුර මිසයිල අංගනය. වාර්තාවලට අනුව ප්‍රහාරයන් ඉරාන නායකත්වයේ ප්‍රධාන මධ්‍යස්ථාන අස්සලට මෙල්ල වී තිබෙනවා. ජනාධිපති ට්‍රම්ප් පවසන්නේ මේ න්‍යෂ්ටික ඉරානයක් වැළැක්වීමට ගත් අත්‍යවශ්‍ය පියවරක් බවයි. ගුවන් සීමාවන් වසා දමා ඇත. දේශ සීමා මුද්‍රා තබා ඇති අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා බිඳ වැටී ගොස් අවසන්. ලෝක තෙල් මිල ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින අතර ලෝක වෙළඳපොළ දැඩි අර්බුදයක. මේ තවදුරටත් සෙවනැලි යුද්ධයක් නොවේ. මේ ශ්‍රීජු මුහුණට මුහුණලා කරන ගැටුමක්. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය හදිසියේ රැස් වුණත් යුද්ධ ටැංකි දැනටමත් ක්‍රියාත්මකයි. ඊශ්‍රායල් ආරක්ෂක අංශ ඉදිරි දින කිහිපය සඳහාම සූදානම්. මේ ආරම්භය පමණයි. ටෙහෙරානයේ දුම්පටල සහ ටෙල් අවීව්හි සයිරන් හඬ මුළු කලාපයේම දැඩි අවධානමක. සීතල යුද්ධයෙන් පසු ලෝකයේ මුහුණ දෙන භයානකම හෝරාවට අප දැන් පැමිණ තිබෙනවා. මේ තාවකාලික ප්‍රහාරයක්ද නැතහොත් මහා ලෝක යුද්ධයක ආරම්භයේද? ලෝකෙම අවධානයෙන් නවතම තොරතුරු සඳහා අපව මේ දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න.